අද මම මේ කියන්න යන කතාව අයිති නලීන්ට. අද වෙනකොට නලීන් කියන්නේ අවුරුදු 26ක තමාගේ කැදැල්ලට ආදරය කරන දරු දෙන්නෙකුගේ සෙනෙහවන්ත තාත්තා කෙනෙක්. එයාගේ ලෝකයම දරුවෝ දෙන්න වටේ කැරකෙද්දි මීට අවුරුදු 6කට කලින් එයාගේ ජීවිතේ අපායක් වෙලා තිබුණේ. ඒ මිනිස්සෙක්ගේ ඔරොත්තු දීමේ සීමාව නූලෙන් මනින තරමටම පරීක්ෂා කරපු කාලයක්. මේ හැම දෙයකම ආරම්භය නිරෝෂා. කලින් නලීන් එයාගේ වර්තමාන බිරිඳ මුණ ගැහෙන්න කලින් හුස්ම ගත්තේ නිරෝෂා එක්ක තිබුණු සම්බන්ධය ඇතුලේ. ඒත් ඒ ආදරය ටිකෙන් ටික ආදරයකට වඩා විෂකුරු බැඳීමක් බවට පත් වුණා. හුස්ම හිර වෙන තරමටම ඒ බැඳීම එයාගේ බෙල්ල වටා එතෙන්න ගත්තා. නලීන් මේ හිරවීමෙන් මිදෙන්න තීරණය කළා. එයා නිදහස ඉල්ලුවා. අපි ටිකක් ඈත් වෙලා බලමු කියලා ආයාචනා කළා. ඒත් හැම වෙලාවකම නලීන් ඈත් වෙන්න හදනකොටම නිරෝෂා වියරු වැටුණා. ඔයා මාව දාලා ගියොත් මම ප්‍රපාතයකින් පැනලා මැරෙනවා කියලා ඇය තර්ජනය කළා. ඒ පළාතේ එහෙම ප්‍රපාත නොතිබුණු නිසා නලීන් ඒක මුලදී විහිළුවකට ගත්තත් ඒ වචන පිටිපස්සේ අනතුරුදායක දෙයක් සැඟවිලා තියෙනවා කියලා එයාගේ හිත කිව්වා. දවසක් නගරේ කඩමණ්ඩි කලබලකාරී සෙනඟ අතරේදී දෛවය වෙනස්ම මාවතක් හැදුවා. නලීන්ට අහම්බයෙන් පියුමිය මුණ ගැහුණා. පියුමි කියන්නේ එයාගේ ඉස්කෝලේ කාලේ හිටපු පින්වතියක්. පස්සේ කාලෙක හොඳම යාළුවෙක් වෙලා හිටපු කෙනෙක්. පරණ තොරතුරු කතා කරන අතරේ නලීන් එයාගේ හිතේ හිර කරගෙන හිටපු හැම දෙයක්ම පිට කළා. නිරෝෂා එක්ක තියෙන සම්බන්ධය කොයිතරම් විනාශකාරීද, එයා කොච්චර අසතුටින්ද හිරගියක ඉන්න වගේ හැඟීමක් එනවා කියලාත් කිව්වා. පියුමගේ උපදෙස හරිම සරලයි. ඒත් ඒකේ ලොකු තේරුමක් තිබුණා. නලීන්, ඔයාට ඇත්තටම බය නම් එයා කරදරයක් කරගනී කියලා ඔයා යන්න කලින් එයාගේ පවුලයට මේක කියන්න ඕනේ. එතකොට වගකීම එයාලටත් යනවා. දවස් කීපයකට පස්සේ නලීන් හිත හදාගත්තා. සුපුරුදු විදිහට වැඩට යනවා වගේ කෙතරින් පිට වෙලා හොර රහසෙම ආපහු ඇවිත් එයාගේ හැම දෙයක්ම අස් කරගත්තා. ඇඳුම් පැළඳුම් පොත්පත් ආදරයට ඇති කරපු ලොකු බල්ලෝ දෙන්න මේ හැම දෙයක්ම අරගෙන එයාගේ අම්මලාගේ ගෙදරට ගියා. නිරෝෂාට නොකිය යන එක වැරදි කියලා දැනුණත් ඇයගේ තරුණ ප්‍රතිචාර වලට මූණ දෙනවට වඩා මේක හොඳයි කියලා නලීන්ට හිතුණා. එදා හවස නලීන් නිරෝෂාව හමු වුණේ නගරයෙන් ටිකක් එහායින් තිබුණු වැවක් අයින පිහිටි එලිමහන් හෝටලයක. හඳ එළිය වැවට වැටිලා තිලිසෙද්දි වටේ පිටේ මිනිස්සු ඉන්න තැනක ආරක්ෂාව යටතේ එයා කෙලින්ම කිව්වා, නිරෝෂා, මේක ඉවරයි. මම සතුටින් නෑ. ඇත්තටම ගොඩ කාලෙකින් මම සතුටින් හිටියේ නෑ. එයාලගේ අවුරුදු 3ක සම්බන්ධය ගැන ආයෙත් කතා කරලා වැඩක් නෑ කියලා නලීන්ට තේරුණා. එතනින් පස්සේ හැම දෙයක්ම කඩාගෙන වැටුණා. නලීන් අම්මලාගේ ගෙදරට ගියා. ලොකු බල්ලා දෙන්නෙකුත් ප්‍රශ්න කන්දරාවකුත් අරගෙන ලොකු පුතා ආපහු ගෙදර එන එක ගැන දෙමව්පියෝ එච්චර සතුටු වුණේ නැතත් එයාලා නලීන්ව බාරගත්තා. නිරෝෂ දන්න කිසිම නෑයෙක්ට මේ ගැන කියන්න එපා කියලා එයාලා නලීන්ට අවවාද කළේ ඇයගෙන් වෙන්න පුළුවන් පලිගැනීම් වලට බයයි. එදා රෑ නිහඬතාවයේ බිඳමින් මිදල තිබුණු නලීන්ගේ කාර් එකේ එලාම් එක පාරටම කෑ ගහන්න ගත්තා. ඒ සද්දෙට නලීන්ගේ හිත ගැස්සුණා.
කවුද ඇවිත් ඉන්නේ කියලා එයාට තේරුණා. වැඩිහිටියෙක් විදිහට මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනි කියලා හිතාගෙන නලින් එළියට බැස්සා. ඒත් එයාට ස්තෝප්පේ දොර සම්පූර්ණයෙන් අරින්නවත් හම්බ වුණේ නෑ. නීරෝෂා එයාගේ ඇඟට පැන්න. ඇගේ නියපොතු නලින්ගේ මූණ හීරුවා. ඇය කෑ ගැහුවා, කෙල ගැහුවා. ජීවිතේට අහලා නැති නරකම වචන වලින් බැන වැදුනා. නලින් කිසිම දෙයක් නොකර ගල් පිනිමයක් වගේ හිටියේ. එයා අතා කිස්සුවේ නෑ. කටහඬ උස් කළෙත් නෑ. ගේට්ටුව ළඟ ගල් ගැහිලා වේලුවෙන් බලන් හිටපු තාත්තව සංසුන් කරන්නත් නලින් උත්සාහ කළා. විනාඩි 30ක් විතර ඒ වියරුව දිගටම ඇදිලා ගිහින් එක පාරටම පොලිස් ජීප් එකක් නලින්ලගේ ගේට්ටුව ළඟ නැවැත්තුවා. නිරෝෂා ආපුරෑ මොකද වුනේ කියලා එයාලට දැනගන්න ඕන. නලින් ඇත්ත කිව්වත් එයාලා විශ්වාස කළේ නෑ. ප්‍රශ්න කිරීම වලට පොලිසියට එන්න කිව්වා. එතනදී එයාට අහන්න ලැබුණු දේ නිසා නලින්ගේ ඔළුව කැරකෙන්න ගත්තා. නිරෝෂ පැමිණිල්ලක් දාලා නලින් එයාට පහර දුන්නලු. තුවක්කුවක් පෙන්නලා චර්ජනය කළාලු. එයාගේ සල්ලි ඔක්කොම හොරකම් කරලා බැංකු කාඩ් එකේ අංකයත් ඉල්ලුවා කියලා පැමිණිල්ල තිබුණා. නලින්ට කතා කරගන්න බැරි වුණා. අන්තිමට එයා නිලධාරීන්ට කිව්වා, "සර්, මගේ දිහා බලන්න. තැලීම් සීරීම් තියෙන්නේ මට. එයා තමයි මට ගැහුවේ. මම එයාට අතක්වත් තිබ්බේ නෑ සර්." ඒත් පොලිසිය ඒක ගණන් ගත්තේ නෑ. මෙයා ගෑණියා. එයාලා කිව්වා, "අපිට එයාගේ පත්ත ගන්න වෙනවා." නලින්ව හිර කුටියකට දැම්ම. සති දෙකක් අපායක් වගේ ගෙවිලා ගියා. ඊට පස්සේ නලින්ගේ තුවාලවල DNA වාර්තා ආවා. නලින් සම්පූර්ණයෙන්ම නිවැරදි කරු වුණා. මේ අතරේ නලින් සහ පියුමේ ආයෙත් කතා කරන්න පටන් අරන් තිබුණා. ඒත් නිරෝෂාගේ හිංසනේ නැවතුනේ නෑ. අවුරුද්දක් පුරාම එයාගේ එකම අරමුණ උනේ නලින්ගේ ජීවිතේ විනාශ කරන එක. පොලිසිය නිතරම ගෙදර ආවා. නිරෝෂා රහස් පරීක්ෂකයෙක් පවා කුලියට අරන් නලින් පියුමි යන තැන් හොයන්න පටන් ගත්තා. අන්තිමට මේක නඩුවක් දක්වා දුර දිග ගියා. මේ නඩුව දෙකින් දිගටම අහපු විනිසුරු වරයෙක්ට මේක ඇති වුණා. එයා නිරෝෂාගේ මේ පිස්සු වැඩ ගැනත් එයාට මේ තියෙන උමුතුව ගැනත් තේරුම් ගත්තා. ඇය අසරණ කෙනෙක් නෙවෙයි, දඩයක්කාරියක් බවත් එතුමට තේරුම් ගියා. අද නලින් සතුටු වෙනවා එදා එයා නඩු මාර්ගයට යන්න තරම් ධෛර්යමත් වෙච්ච එක ගැන. අවසානයේදී තීරණයේ විදිහට නිරෝෂට මානසික ප්‍රතිකාර මැද්දේ සිරකර තබන්න නියෝගයක් දුන්නා. ඒත් නලින් කවදාවත් නිරෝෂට වෛර කරේ නෑ. එයා ප්‍රාර්ථනා කරනවා ඇයට අවශ්‍ය මානසික සුවය කවදා හරි ලැබෙන්නේ නැති කියලා.